දන්න කෙනෙක් සිටියා. වගේම යකඩ සවිකිරීම ඒ සම්බන්ධව දැනුවත් සිටියා. ඒ වගේම විදුලි ආලෝකකරණය දැනුවත් හිටියා. නමුත් මේ සියල්ල එකතු කරලා නායක සියල්ලම දන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ අවස්ථාවේ විවිධ අයගේ අපි උපදෙස් ගත්තා. කුලියාපිටිය වැනි ප්‍රදේශවල අයගේ උපදෙස් ගත්තා. නමුත් මේ දින 20 මේ නිර්මාණය කරගන්නට බැරුව සිටින අවස්ථාවේ අපේ තරුණ බෞද්ධ සංවිධානයේ සිටින ජයනාද මහත්මයාගේ සිහිපත් කිරීම මත ඉසුරු දුසාන් බණ්ඩාර මේ පුංචි දරුවා අවුරුදු 20ක් වෙන පුංචි දරුවෙක් අපි ඒ දරුවා හොයාගෙන ගියේ නෑ. දරුවා අපි හොයාගෙන තාපසතුමෙක් සිටින්නේ ඔහු ධ්‍යානගත වී සිටිනවා. ලක්ෂණ තුනක් තිබෙනවා. ඒ අතල ලක්ෂණ අලංකාර දිනක් ආලා තිබෙනවා. අන්න ඒ වචනේ මානසික ශක්තියක් ඒ කීප දරුවා දෙමාක කිසි දෙවදාවක අද වෙනකම් රැයක් නෑ, දවාලක් නෑ, අවුවක් නෑ. දරුවා ඒ වගේ විශාල කාලයක් ඒ 24ක් කරලා ඒ දරුවා මේ කපතලා තවත් කිහිප දෙනෙක් ඒ විදිහට පමණ නිර්මාණය කර තිබෙනවා. මාර්ග හැන්දා අපේ ගම් දනවයයි මම අපේ අයගේ නම් කියන්න යන්නේ නැහැ. අපේ අය බලාපොරොත්තු වෙන්නේ නැහැ. පිළිබඳව අපේ පන්සල අපි හදනවා කියන තැන ඉන්නකොට ඉසුරු දුසාන බණ්ඩාර මහත්මයා ඒ දරුවා පිටකරකින් ඇවිල්ලා අපිට සහයෝගය ලබා දීම පිළිබඳ පුණ්‍යානුමෝදනාත්මකව අනේක වාරයක් සිහිපත් කරමින් එතුමා ඒ පුංචි දරුවා කරන අධ්‍යාපන කටයුතු දිනෙන් දිනට ගෙවුවා. මේ රටට, මේ ජාතියට, මේ සමාජයට, ආගමට, මේ සම්බුදු දහමට අපරිමිත සේවාවක් කරන අපේ යටගිය කලාව නිර්මාණ කළා එළියට ගන්න අති දක්ෂයෙක් බවට පත් වේවා කියන සුතලේදී දීපත් කිරීම පුණ්‍යානුමෝදනාව කරමින් එතුමා වෙනුවෙන් අපේ තරුණ බෞද්ධ සංවිධානයේ මේ සම්බුද්ධාලෝක විසක් කලාපේ සංවිධායක මණ්ඩලයේ පුංචි තිලිනයක් සූදානම් කරලා තියෙනවා. එය පිරිනමන්නට පෙර මේ විසක් කලාපය වෙනුවෙන් ඒ විදිහට මහන්සි වුණා ඉන්නවා තව. නම් කියන්නට තරම් කාලයක් වෙලාවක් නෑ, අවශ්‍යතාවයක් නෑ. අපේ ගම, අපේ පන්සල, අපි ඔක්කොම දායකයෝ. ඒ දරුවා විතරයි පිට ගම්දනවකින් ඇවිල්ලා අපේම කෙනෙක් වගේ අපිට සහයෝගය දුන්නේ. අපේ සියලු දෙනා ඒකමතිකව තීරණය කළා. ඒක ප්‍රතිවේදී අවස්ථාවක් කියන කාරණාව ඉසුරු දුසාන් බණ්ඩාර මහත්මයා ඒ පුංචි දරුවා මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා. ඇති මේ අවස්ථාවට